Hi guys, welcome back to my YouTube channel. ඉතින් ආලා ආදරෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මම අද මේ vlog එකෙන් ගේන්න හිතුවේ මම අද කියන්නේ දැන් වෙලාව හරියටම හවස 5:00. 7ට යනවා. ගෙදරින් 7ට යන්නේ. පාර ගාවට බස් එක එනවා 7:15 වගේ වෙදී. මම යන්නේ ආකියුවේ නෑනේ මුලින්ම කොහෙද යන්නේ කියලා. යනවා ට්‍රිප් එකක් දවස් 3ක. මම විතරක් නෙමෙයි අපේ පවුලේ කට්ටියක් යනවා. තාත්තා නැතුව අනිත් කට්ටිය යනවා. තව පූජා කළේ පවුලේ කට්ටියක් යනවා. තව කට්ටිය ටිකක් යනවා. අපි බලමු ඉතින් මොනවද වෙන්නේ කියලා. මම යාළුවා දවස් 3ේම පෙන්නන මම මොනවද කරන්නේ මොනවද කන්නේ කොහෙද යන්නේ සේරම පෙන්නන ඉතින් බලාගෙන ඉන්න. රචම්මාත් එක්ක අපි බලමු. මට ඇත්තම කිව්වොත් සතුටුයි හැත්තට. අනේ ෂෝ. ඇත්තට සතුටුයි හරිද? හරි මම ඔයාලට පෙන්නනම්කෝ. යම්මාත් එක්ක ඉස්සෙල්ලම පාර ගාවට යන්න ඕනේ. ගොඩක් අය අපි දැන් පාර ගාවට ආවේ. තාම බස් එක නැහැ 7:30ට එනවා කිව්වේ. දැන් නම් 7:30 පහු වෙලා චුට්ටක් පරක්කු වෙනවා. දැන් පස්සේ බස් එක නැගලා. දැන් තමයි පූජා කරන්නේ. මම අද පෙන්නන්නම්. චිත්තං යත්සන කම්ප අපි දැන් හරියට මුදේ 7:45යි. අපි මෙතෙන්ට එනකොට අපි කීය විතර වෙලාවක මෙතෙන්ට එනකොට 6:00 වගේ වෙලා. ඇවිලි වෙලා ඇඳුමුත් මාරු කරගෙන හොවතක ඇඳුම් මාරු කරගෙන කාලි ඉවර වෙලා දැන් තමයි අපි ආයේ යන්න පටන් ගත්තේ. තාම පන්සලේ ඉන්නේ. 8:20ට වගේ බස් එක යනවා මෙතනින්. යන්නේ මුලින්ම සීගිරියේ. ඔයාලා චම්මත් එක ඔයාලට පෙන්නන්නම්කෝ. මින්න ඉතින් අපි මුලින් සීගිරි යන්නේදී සීගිරි යන්න අපි දැන් යන්නේ දම්බොලු විහාරෙට. ඉන්න මම ඔයාලට පෙන්නන්නේ. ඔය මේ විහාරෙට මම යන පළවෙනි පාර. මම ඊට කලින් ඔය පන්සලට ගිහිල්ලා නෑ. මේක තමයි පළවෙනි පාරේ යා ගියපු. මුලා වුණත් මේ පන්සල මාර ලස්සනයි. කියන්න තේරෙන්නේ හරි ලස්සනයි. ගලක් උඩ වගේ තියෙන්නේ. මාරම ලස්සනයි. අර බලන්නකෝ මම පන්සලෙන් පෙන්නන්න ගානට. අපි දැන් දඹුරු විහාරේ උඩ ඉන්නේ. චුට්ටක් උඩ තව ටිකක් උඩට යන්න ඕනේ. මුණ පෙන්නන කලවරයි. චංකෝ තා චුට්ටි දුරයි. චුට්ටි දුරේ කොට ටිකක් දුරයි. යන්කෝ අපි. ඇතුළට යන්. මුලින්ම ආවේ මේ පන්සලට. මේ පන්සලට අපි එනකොට උදේ 10 වගේ වෙලා. කොහොම හරි ඒ වෙලාවෙත් මේ පන්සලේ ගොඩක් සෙනග හිටියා. සෙනසුරාදා දවසක් නිසා තමයි මං හිතන්නේ සෙනග ඉන්නේ නැත්තේ. අපි දැන් මේ පන්සලේ උඩටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් මේ මගේ වටේට පේන්නේ පන්සල තියෙන්නේ අර ගලක් යටින් වගේ හදලා. මම ලස්සන වගේ විලක් තියෙනවා. මම ඉන්න පෙන්නන්නේ. පන්සලට ගිහලා ආයෙත් යන ගමන් ජාලුව පිටිපස්සෙන් එන්නේ. මම විතරයි ඉන්නේ. අනිත් කට්ටිය පහු වෙලා එනවා. අපි යමු. මල වැටෙනවා. අපි යමු. දැන් වැදලි ඉවරයි. දැන් යන්නේ බස් එකට යනවා.
ඊට පස්සේ මේ සීගිරිය යන්නේ. සීගිරිය යන එක මේ පහු වුණානේ. මේ පන්සල කිට්ටු වින මේකට කලින් ආවා. අම්මින්නකෝ ඉස්සරහට ගිහින් තමයි පින්නන්නේ වෙන්නේ. තමා පස්සකට ආවේ පන්සලට ගිහිල්ලා. අපි ඊළඟට කොහෙද මම හිතන්නේ සීගිරිය යන්නේ. බලමු හරියට කියන්නේ. අනේ අපි සීගිරියට හම්බෙමු බයි. Few moments later. දැන් අපි බස් එකෙන් බැහැලා දැන් බස් එකෙන් බැහැලා සීගිරියට යන පාරේ යන ගම. තා චුට්ටි කියන්නේ ටිකක් දුර යන්න ඕන. අපි යමුකෝ. නා මේ තව දුර යන්න ඕනේ අපි යන්. මේ යන පාරේ අපි මේ යන වෙලේ අවුවේ මේ මන් දැන් මේ යන චුට්ටේ හේවනයි. ඉතින් අපි දැන් යන්නේ මේ පාර මම කරුවල. තව ටික දුරක් යන්න ඕනේ. යන් අපි හැම අපි දැන් යන්නේ සීගිරිය. අත්තම කිව්වොත් සීගිරියට අපි එන්නේ ඉඳී මුලින්ම. ඒ කියන්නේ පළවෙනියටම සීගිරියට එන්නේ නැහැ. අපි පළවෙනියටම ගියේ මේ දඹුලු විහාරෙට. ඊට පස්සේ දෙවෙනියට තමයි සීගිරියට ආවේ. පිස්සු දෙන්නේ දොඩෝ නැහෙන්නේ නැහැ කියන එක. සීගිරියට ගිහිල්ලා අපි තව තැන්වල යනවා. අපි බලමු කොහෙද යන්නේ කියලා. බලාගෙන ඉන්න ඕනේ. කොහෙද යන්නේ? දැන් අපි අතනින් ටිකට් ගත්තා. අපි තුන් දෙනාට ටිකට් අරගෙන යන ගම. ඈත කඳුනින්යේ සිටියදී පියඹලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහිවුණා දැකින් පල්ලා. දැන් සීගිරිය පේනවා අපිට ඉන්නවාලට වෙන්නේ. අන්න තියෙන්නේ දැන් තව චුට්ට දුරයි තියෙන අර පේන්නේ අර තම්බිලි පාට වගේ අන්න ටික චුප්ප යන්න ඕන උඩටම. අර උඩටම යන්න පුළුවන්. අර ගස් තෙන් තැනටම යන්න ඕන. දැන් මාර්ම වයි. අපි තව චුට්ට දුර යන්න තියෙන්නේ. උඩට නගින්න විතරයි තියෙන්නේ. මුණත් කඩුවට පේන්නේ නැහැ. බිල් එක අන්න මේ විදිහට මොනවද කතා තා චුට්ට අන්න බෑ. පේනව නේද? ටිකල් පේනවද මට පේන්නේ අවුයි. අන්න ටිකටම අපි යන්න ඕනේ. අර උඩටම පේන උඩටම යන්න ඕනේ. අපි යමු. අද කට්ටිය රෙඩි. චුට්ටයි. හරි උඩට ආවා. උඩට ගිහින් උඩට චුට්ටක් පල්ලා උඩට යන්න ඕනේ තව. අපි යමු. දැන් උඩට යන්නේ. ඒක අපිට කොහොමද පාරනවා? මම වැරදි පාරක් ගියාද? අපි උඩට ගියේ නෑ. උඩ මේ මොකද බඹුරයි සිටින් දබුරුට යන්න ඕනේ. අපි ඒකින්ද ආයෙත් ආව බහැලා. බැරි වෙලා මේ පැත්තේ යනවා. අයියෝ අපරාධ වුණාට. අනේ බඹුරු විද්දත් ඒ වගේ නෙවෙයි. දැන් මේ ටිකෙන් තමයි අපි යන්නේ බහැලා. කැඩපත් පවුර. ඔහොම යන්න. ඔහොම ගිහලා අතන උඩින් මම දැන් සවුඩ තියනට මොනවයි මේ සීගිරි බිල සිටුවම් බලන්න පුළුවන්. අතන උඩට ගියාම ඒකත් බලි බලලා එහෙම අපි යනවා. උඩට ගියේ නෑනේ. ඒකෙන්ද එහෙම යනවා අපි බස් එකට. ගිහින් ඉවර වෙලා අපි දැන් මේ සීගිරියට ගිහිල්ලා බස් එක ගාවට යන ගම. අද වෙන කොහරි යයිද දන්නේ නැහැ. අපි බලමු ගියත් මම ආලෙ එක්ක ගෙනනවා නේ ආරින්. යන් හොම්ම ඉන්න.
දැන් හවස් වෙලා. මං හිතන්නේ අද දැන් මිහින්තල විතරයි යන්නේ නේ අක්කේ. ඒකයි මිහින්තලේ සෝමාවතිය ආවි අද. එච්චර ආයේ හෙට යන්නේ. ඔය මාත් කියන්කො මිහින්තලේ. දැන් අපි මිහින්තලෙත් ගිහිල්ලා මේ බැහැලා යන ගමන් බස් එකට කොමාරි අද දවසට පන්සල් මේ පන්සල් ටික තමයි ගියේ. දඹුලි විහාරයේ සීගිරියේ කොයිද මිහින්තලේ තමයි අද දවසට යන්නේ. ආයේ හෙට දවසට අපි බලමු හෙට කොහෙද යන්නේ කියලා. The next day. අපි මේ උදේම ජයශ්‍රී මහ බෝධියට යනවා. අපේ ජයශ්‍රී මහ බෝධිය ගාවට යනකොට ඒ කියන්නේ ඒ යනකොට සෙනග අපි ජයශ්‍රී මහ බෝධියට ගියේ ඉරිදා දවසකනේ. ඒ ඉරිදා දවසේ ඉන්න තමයි සෙනග වැඩි. ඒකනේ ගොඩක් සෙනග ඉඳියා මුළු පන්සලෙම සෙනග පිරීලා. ඔයාලට පේන නේද කොච්චර සෙනග ඉන්නවද කියලා. පිටංග ශ්‍රී මහ බෝධිය. ඔව් කියන්න. සෙනග වැඩි. පන්සල් ගිහින් පන්සල වැදලා යන ගමන් මම හිතන්නේ අපි ගියේ ශ්‍රී මහ බෝධිය. අපි ඊළඟට යන්නේ රුවන්වැලි සෑය. අනේ යනවා. දැන් අපි යනවා බස් එකට. ඊට පස්සේ තමයි යන්නේ. සෙනග ඉන්න මම ඔයාලට පෙන්නන සෙනග ඉන්න තරම්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රුවන්වැලි සෑය ගාවට. අමින පෙන්න. අන්න ඔයාලට පේන්නේ රුවන්වැලි මහ සෑය. දැන් අපි යනවා. හෙලෝ. අතට සෙනග බලන්නේ. වන්දනාමාන කරලා අපි දැන් යන ගමන් ඊට පස්සේ කොහේ ආවිත් දන්නේ බලමු මම ඒකට කියලා කොහෙද යන්නේ කියලා. අන්තිමට අපි ගියේ මෙන්න මේ පන්සලට. මේ පන්සලෙන් පස්සේ කොහොමද ගියේ නෑ. එහෙනම් ඉතින් මෙතනින් vlog එකෙන් කරනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් ලස්සන විදිය අලුත් වීඩියෝ එකක් හම්බෙමු. බයි.